ඉතින් මම අද හරිම සතුටුයි හේතුව මේ අපේ දරුවෝ තුන්දෙනෙක් 1 2 3 මේ තුන්දෙනාම අපේ ග්ලෝබල් කම්පැනියන් කැම්පස් එකට ඇවිල්ලා කොරියන් යන්න කොරියන් පේපර් එකේ ඉංග්‍රීසි එසේ එකක් තියෙනවා සහ ඉංග්‍රීසි පාර්ට් එකක් තියෙනවා. ඉතින් ඒ පාර්ට් එකට මගේ ළඟට ආවා. මේ දරුවෝ මාස 3ක් මගෙත් එක්ක හිටියා. ඉතින් ඇත්තම කියන්න ඕනේ දරුණු කැපවීමක් තිබ්බ දරුවෝ තුන්දෙනෙක්. රයිට් වැස්ස බැලුවේ නැහැ, අවුව බැලුවේ නැහැ. රයිට් දෙන ගෙදර වැඩ ටික හරියටම කරා. ඉතින් ඒගොල්ලන්ගේ මහන්සිය තුල මාස 3ක් අපේ ක්‍රමවේදයේ යටතේ ඒගොල්ලන්ගේ මහසියත් එක්කම මාස 3කින් දැවැන්ත විප්ලවයක් කරා ඉංග්‍රීසි වල. ඉතින් මම මගේ අනාගතේන දරුවන්ටත් කියනවා මේ දරුවෝ වගේ කැපෙන්න. ඒගොල්ලෝ දැන් කවද්ද යන්නේ පිටු 16 නේද? 16 මේ මාසේ දෙසැම්බර් 16 ඒගොල්ලෝ යනවා කොරියාවට. ගිහින් ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතය වෙනස් කරගන්නවා. ඉතින් මම මේ තුන්දෙනාටම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවත් මම ඒගොල්ලන්ට all the best කියනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා. ඉතින් ඒ විදිහටම මම අනාගතේ අපේ ළඟට එන දරුවන්ටත් කියනවා කැපවීම ඕනේ පැටියෝ. අපි මාර්ගය පෙන්නනවා හැබැයි ඔයගලගේ කැපවීම අවශ්‍යයි. ඉතින් ඒ කැපවීම තුළින් ඔයගලන්ට පුළුවන් වෙනවා ඔයගලන්ගේ අනාගත අරමුණු අභිලාෂයන් එක්ක ඔයගලන්ගේ අනාගත සිහිනය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන කියන එක මම මතක් කරනවා. එහෙනම් all the best guys.